එක එක දේවල් කොණ්ඩේට කළා වාගේ කොණ්ඩේ ඩ්‍රයි වෙලාද ඩැමේජ් වෙලාද කොණ්ඩේ අඩු වෙන එක කොණ්ඩේ හැලෙන එක තට්ටේ පෑදෙන එක ඔයාලට ප්‍රශ්නයක් නම් ඔයාලා තියෙන හරිතරට පේනව නේද මගේ බේබි හවුස් ගොඩ මම ලංකාවෙන් පාවිච්චි කරන්න පටන් ගත්ත මේ ක්ලියාරා ස්ට්‍රෙන්තනින් ට්‍රේ එක අපි බලමු මේ ප්‍රොඩක්ට්ස් ටික කොහොමද හරියට පාවිච්චි කරන්න කියලා ස්ටෙප් 1 ක්ලියාරා රෝස්මෙරි කාස්ටර් ස්කල්ප් ඇන්ඩ් හෙයාර් ස්ට්‍රෙන්තනින් ඔයිල් එක මේ ඔයිල් එක මගේ ඇඟිලි තුඩු වලට අරගෙන මම හිස් කබල හොඳට ගා ගන්නවා පර්සනලි මම කැමති මගේ හිස් කබලට බ්ලඩ් ෆ්ලෝ එක වැඩි වෙන විදිහට ඔළුව පහත් කරලා හොඳට මසාජ් කරන්න ඊට අමතරව මේ ඔයිල් එක මම මගේ කොණ්ඩෙත් ආලේප කරලා ස්පෙෂලි මේ ස්ප්ලිට් එන්ඩ්ස් වල ටිකක් වැඩිපුර ගා ගන්නවා ස්ටෙප් 2 පැය දෙකකට වැඩි කාලයක් ඔලුවේ තියලා නාන්න. පර්සනලි මම කැමති මේ ඔයිල් එක ඕවර්නයිට් තියන්න. මුලින්ම කොණ්ඩේ හොඳට තෙමා ගන්න. ඊට පස්සේ ක්ලියාරා රෝස්මෙරි කාස්ටර් ස්ට්‍රෙන්තනින් ෂැම්පූ එකෙන් අතලට අරගෙන ඒකට වතුර ටිකක් දාලා හොඳට පෙරණක් කළා. ඊට පස්සේ ඔය හිස් කබල හොඳින් ආලේප කරන්න. මතක ඇතුව ෂැම්පූ එකත් ඔය හිස් කබලයක් ගිතුළු වලින් හොඳට මසාජ් කරලා කොණ්ඩේ තියෙන කුණු දුවිලි ඔක්කොම සෝදලා අරින්න. ස්ටෙප් 3 ක්ලියාරා රෝස්මෙරි කාස්ටර් ස්ට්‍රෙන්තනින් කන්ඩිෂනර් එක හොඳට ඔයාගේ හිසකෙස් මත ආලේප කරලා මදක් සෝදලා අරින්න සම්පූර්ණයෙන්ම හොදලා අරින්න එපා. නාලා ඉවර වෙලා කොණ්ඩේ තියෙන තෙත හොඳට මාතු කරලා මද පවරේ කොණ්ඩේ වේලෙන්න අරින්න. පර්සනලි මම හෙයාර් ඩ්‍රයර් එකක්වත් ටවල් ඩ්‍රයි මෙතඩ් එකට වැඩිය මම ආස මේ එයාර් ඩ්‍රයි මෙතඩ් එකට. පේනව නේද මගේ කොණ්ඩේ ෂයින් එක? ඇයි මම මේ හෙයාර් කෙයාර් රූටින් එක රෙකමන්ඩ් කරන්නේ? මේ හෙයාර් කෙයාර් රූටින් එකට මම ආසයි කියලා ඔයා දැනගන්න කැමතිද?